මේ වෙළඳ යුද්ධය හටගන්න ප්‍රධානම හේතුව උනේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ආරක්ෂණවාදී ලෙස පැනවු ලැබූ අලුත් ටැරිෆ් සිස්ටම් එකක හින්දා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා මේ ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද ලෝංගුවේ කැම්පේන් එක පුරා කාලයක් තිස්සේ කතා කරපු දෙයක්. අමතක කරන්න එපා. ඔහු කතා කරන්නේ ප්‍රොඩක්ට්ස් විතරයි. ලෝක ඉකොනොමි එක අපි දිනන ප්‍රොඩක්ට්ස් සහ සර්විසස් හැබැයි ප්‍රොඩක්ට්ස් විතරයි කතා කරන්නේ. ඇමරිකාව විසින් ෆැක්ටරිස් මැනුෆැක්චරින් ෆැක්ටරිස් 90000ක් වහලා තියෙනවා. ඔයාගේ රටේ සයිස් එක අදාළ නැහැ. ඔයාගේ ඉකොනොමි එක සයිස් එක අදාළ නැහැ. මාකට් එක සයිස් එක අදාළ නැහැ. ඇමරිකාවේ එක ගණන් කරනවා ඉක්වල් තියෙනවා. ලැබෙන වැලියු මම 150 යන්නේ කියන්නේ. ඒක ඉනිෂියලි අපි සමහර කිව්වට අපිට ඊවල ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකෙන් අපිට කම්පීට් කරන්න පුළුවන්. ඒව ඇත්තටම සුරංගනා කතරේ ඇමරිකන් ජනාධිපතිවරයා අඩියක් පස්සට තියලා නවතලක මාස 3කට චීනය අනිත් රටවලට අවස්ථාවක් දෙනවා. ලංකාවේ ගත්තොත් එහෙම වාහන වල කැලි ගලනවා කියලා මාස 3ක නැත්ත මාස 3කට ගියාට පස්සේ ඒක වෙන්නේ නැහැ. මේ මාස 3 නෝමල් එකේ අපි රිලැක්ස් එකේ ඉඳලා මාස 3 වෙන දෙයක් බලාගෙන මොකොත් උන්නේ නැත්නම් අපි යෝගනේ කිව්වේ එච්චර දෙයක් නැහැ නේ කියලා කියන්නේ. එහෙම විදිහට කරන්න පුළුවන් දේවල් පහක් ගන්න. මොකද IMF එක කියන්නේ ඉන්ස්ටිටියුෂනල් පවර් එක ඉන්ස්ටිටියුෂනල් සෙටප් එක ඇවිල්ලා තියෙන දෙවල් ලෝක යුද්ධයෙන් පස්සේ විශේෂයෙන්ම අපේ රටේ ලොකේෂන් එකත් අනිත් බලවතුන්ගේ තිබෙන ඉන්ට්‍රස්ට් එකත් එක්ක මේ වෙලාවේ ඒකට අපිට අවස්ථාවක් තිබෙනවා අපි හරි විදිහට ප්ලේ කළා. ඒ අතර අපිට සමහර වෙළඳ ප්‍රතිපත්ති පැහැදිලි වෙනස් කරන්න වෙනවා. අපි රටක් විදිහට ගත්තත් අපි මෙච්චර කාල නොයන්නට හේතු වෙලා තියෙන්නේ අපිට එතන තියෙන මොන හරි බඩුපාඩුවක් බාධාවක් තිබ්බ හින්දා. මම ගනුදෙනුවක් කරන්නේ මටත් ඉන් රිටර්න් දෙයක් ලැබෙයි කියන බලාපොරොත්තු මත. එහෙම ෂේම ඕන්ට තිබෙන ලොකම ස්ට්‍රැටජි එක වෙන්නේ ඇමරිකීනියන් පිටට ඒගොල්ලන්ගේ මැනුෆැක්චරින් ගෙනල්ලා එහි සිට එක්ස්පෝර්ට් කරන ප්‍රොසෙස් එකට යන්නේ. මේකෙන් ඒ වගේ කර්මශාලාවකදී ශ්‍රී ලාංකිකයන් මෙච්චර ප්‍රමාණයක් ඉන්නේ. මෙන්න මේ රෝල් ශ්‍රී ලාංකිකයෝ ඉන්නුනේ. ඒ වගේ ඇග්‍රීමන්ට්ස් ලෝකේ පුරා සිද්ධ වෙනවා. එක්සලින් ප්‍රොපොසිෂන් එකක් බ්‍රෑන්ඩ් කරන්න කියන්නේ. අපිව ප්‍රිෆර්ඩ් මැනුෆැක්චරින් ලොකේෂන් එක කරන මොනවද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? ඒතර සර්විසස් පැත්තේ ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරා අපිට කොහොමද අපේ සර්විස් ඉන්ඩස්ට්‍රි එක වෙනස් ලෙවල් එකකට ගෙනියන්නේ?